ඒ කාලේ හිටපු යාළුවොත් එක්ක තාම යාළුකම් තියනවද? යාළුකම කියන එක අදහස් කරන්නේ හැමදාම කතා කරන එක නම් එහෙමින් ඊටාම සුළු පිරිසක්. ඇත්තම නැති තරම්. හැබැයි යාළුකම කියන්නේ මොකක් හරි හිතේ තියෙන හදවතේ තියෙන බැඳීමක් කියන එක නම් ඔයාගේ අදහස. ඒ යාළුවෝ ඔක්කොටම මං හිතන්නේ මාව මතකයි. යාළුවන්ට විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාට මාව හොඳට මතකයි. එතකොට තමුන්ට යාළුවා මතක නැහැ. මට පොඩි කාලේ වෙච්ච සමහර දේවල් මේ වෙද්දි මතක නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා සමහරලාට කතා කරාම මතකයි. සමහරලාට මතක නැහැ. බෙහෙත් ගත්තද? මොනවටද? අමතක වෙන ලෙඩේට. ඒක ලෙඩක් විදිහට මං හිතන්නේ මට තියෙනවා කියලා. මොකද මට හැමදේම මතක නැහැ. හැබැයි සමහර දේවල් මතක නැහැ. බෙහෙත් ගන්න තරම් ඒක ප්‍රශ්නයක් කියලා මං හිතන්නෙත් නැහැ.